Welcome to my YouTube channel. ඉතින් මම අද රස මාළු කරියක් හදන්නේ කොහොමද කියලා දෙන්න තමයි ආවේ. ඒකට අවශ්‍ය කරනවා අපිට සුදු ලූණු, කුරුඳුපොතු, තක්කාලි, කරපිංචා, ගොරකා, රම්පා, මිරිස් කුඩු 3-5 කුඩු. මම මුලින්ම කරන්නේ මිරිස් කුඩු ටිකක් අරගෙන තාච්චියක් ලිපේ තියලා ඒක හොඳට බැද ගන්නවා. ඊට පස්සේ මිරිස් කුඩු ටික පාටට බැදගෙන එද්දි මම ඒකට 3-5 කුඩු ටිකකුත් එකතු කරනවා. මං කලින්ම මාළු ටික හොදලා තමයි තියාගත්තේ. මේ තියෙන ඉරට වල්ල මාළු. ඔයාලට කැමති මාළු වර්ගයක් මේකට යොදා ගන්න පුළුවන්. මං ඒකට අවශ්‍ය පරිදි ලුණු ටිකක් එකතු කරනවා. ඊට පස්සේ ඒකට කහ කුඩු ටිකකුත් දාගන්නවා. කහ කුඩුයි ලුණුයි දාලා මං හොදන මාළු ටික කවලම් කරගන්නවා. ඉතින් යාළුවනේ හොඳට ලුණුයි කහයි වදින්න මාළු ටික හොඳට අතින් කවලම් කරගන්න. ඊට පස්සේ මං අර සුදු ලුණු ටික කලින් හදාගත්ත අවශ්‍ය අමුද්‍රව්‍ය ටික තියෙනවනේ. ඒව මම බ්ලෙන්ඩර් කප් එකක් අරගෙන මුලින්ම සුදු ලුණු ටික බ්ලෙන්ඩර් කප් එකට දාගන්නවා. ඊට පස්සේ රතු ලුණු ගෙඩි 2-3කුත් දාගන්නවා. ඒකට කරපිංචා, කුරුඳුපොතු, ඒ වගේම ගොරකා ටිකයි ගම්මිරිස් ඇට ටිකකුත් දාගෙන කුරුඳුපොතු ටිකක් දාගෙන මම වතුර ස්වල්පයකුත් ඒකට එකතු කරලා බ්ලෙන්ඩර් කරගන්නවා. ඉතින් බ්ලෙන්ඩර් කරගත්ත පේස්ට් එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මම තෙල් ටිකක් හට්ටියට දාගෙන ඒකට කරපිංචා, රම්පා ටික එකතු කරගන්නවා. මේ ටිකටම අර පේස්ට් එකත් මම දානවා බ්ලෙන්ඩර් කරගත්ත. ඊට පස්සේ ඒකට මිරිස් කුඩු ටිකයි 3-5 කුඩු ටිකත් එකතු කරගන්නවා. හොඳට අපි මිශ්‍ර කරගන්නවා. ඒකට මම අර මං හදාගත්ත මාළු ටික දාගෙන ලිපේ තියා ගන්නවා. අර බ්ලෙන්ඩර් කප් එකේ තිබ්බ මිශ්‍රණයට වතුර ටිකක් දාලා ඒ ඉතුරුණු වතුර ටිකක් මේකටම දා ගන්නවා. එතකොට මාළු ටික රසට තැම්බෙනවනේ. ඉතින් අවශ්‍ය පරිදි ලුණු දා ගන්න ලුණු මදි නම් ඉතින් විනාඩි 10ක් 15ක් විතර මාළු ටික තැම්බෙනකන් ලිපේ තියා ගන්න. ඉතින් මේ විදිහට තමයි මගේ රස මාළු කරි එක හැදෙන්නේ. ඉතින් මේ තියෙන මගේ මාළු කරි එක. ඉතින් මම ඔයාලගේ ආදරයෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරන්න කියලා.